ජ්‍යොතිෂ හෝ වේවා, වාස්තු විද්‍යාව හෝ වේවා, গুপ্ত ශාස්ත්‍රය හෝ වේවා, මේ මොනියම් හෝ ශාස්ත්‍රයක් කරහා අපි උත්සාහ කරන්නේ අපේ ජීවිතවල පවතින අයහපත් තත්ත්වයන් වෙනස් කරගන්න. අපේ ජීවිතයේ යහපත සහ අපේ ජීවිතයේ සතුට සැනසීම හොයාගෙන යන්න. ඉතින් එහෙම නොවන අවස්ථාවන් වලදී අපි කල්පනා කරන දෙයක් තමයි ඇයි එහෙම වෙන්නේ? මේ ශාස්ත්‍රයන් මේ තරම් ප්‍රබලව තියෙනවා කියලා කියද්දිත් මේ ශාස්ත්‍රයන් වල පිහිට එහෙම ලැබිලා තියෙනවා කියලා සහ ලැබෙනවා කියලා විශ්වාසයන් මේ තරම් පවතිද්දිත් ඇයි අපිට එහෙම නොවෙන්නේ කියන කාරණාව. ඉතින් එහෙම හිතන ඔබ වෙනුවෙන් තමයි අපි ඉසිවර ඉසව් විශේෂාංගය ආරම්භ කරගෙන දැන් වසරක් පුරාවට මේ විශේෂාංග එවරි මෝර්නිං වැඩසටහන ඔබට අරගෙන එන්නේ. මොකද ගොඩක් දුරට මේ අපි කතා කරපු ශාස්ත්‍රයන් සහ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ ශාස්ත්‍රයන් පිළිබඳව විවිධ අය විවිධ විදිහේ දුර්මත පළ කරන්න හේතුව මේ ශාස්ත්‍රයන් අවභාවිතා කරන පුද්ගලයින්ව මේ ශාස්ත්‍රයන් වල තියෙන විශ්වාසනීය බව නැති කරලා තියෙන නිසා. ඒ හින්දා විශ්වාසයෙන් සත්‍ය කතා කරලා සත්‍ය විදිහට ඔබට කියලා දීලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය ඇත්තටම මේ ප්‍රශ්නය මතුවෙන්න හේතුව මොකක්ද? අපි මේ කතා කරපු කාරණාවලින් මොකක්ද කාරණේ කියලා හරියට හොයාගෙන හරි දෙයට පිළියම් කළ ඔබේ ජීවිතවල ඔබ බලාපොරොත්තු වෙන ඒ සැනසීම ඔබට ළඟා කර දෙන්න තමයි අදත් අපේ උත්සාහය. ඒ වෙනුවෙන් තමයි අපි එතුමන්ට හැමදාමත් වගේ අදත් ඒ ආරාධනය ලබා දෙන්නේ. ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, මැණික් විද්‍යා උපදේශක, গুপ্ত විද්‍යාචාර්ය, ජ්‍යොතිෂ විභූෂණ සම්මානලාභී, සීවලි මහා පංචාංගලිතයේ ප්‍රධාන කර්තෘ, ලේඛක දේශමාන්‍ය ගයාන අඹලන්ගොඩ මහත්මයාට ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. හොඳයි. ඒ අතරේ අපි මතක් කරනවා මැදිරියේ දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘත වෙනවා. මෙතන ඉඳන් උදේ 10 වෙනකන් කාලය තුල ඔබට පුළුවන් සජීවීව ගයාන මහත්මයා හා සම්බන්ධ වෙලා බුලත්කල පරීක්ෂාවෙන් ඔබේ නිවසේ හෝ ඔබට දැනගන්න අවශ්‍ය වෙන කාරණේ පිළිබඳව විමසීමක් කරන්න 07 695 695 තමයි දුරකථන අංකය. ඉතින් බොහොම ආදරෙන් මතක් කරනවා ඉතාමත් පැහැදිලිව ඔබට අවශ්‍ය වෙන ගැටලුව ඉක්මනින් යොමු කරන්න. මොකද අපේ කතාබහට බාධාවක් නොවන විදිහට ඔබට දුරකථන ඇමතුම් වැඩි ප්‍රමාණයක් අප සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන නිසා කාලය ඉතුරු කරගන්න අවශ්‍ය නිසා ඔබට ලැබෙන කාලෙන් ඔබත් උපරිම ප්‍රයෝජන අරගන්න. ඒ නිසා ඒ සියලු දේ පිළිබඳවත් හිතලා දුරකථන ඇමතුමක් ලබා දෙන්න. හොඳයි. එහෙමනම් අද දවසේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන විශේෂ මාතෘකාවක් පිළිබඳව ඊට කලින් අද දවසේ අපි මතක් කළ යුතු විශේෂ කාරණයක් වෙනවා. ගෑන අඹලන්ගොඩ මහත්මයා විශේෂයෙන් ඔබේ පියාණන් සේන අඹලන්ගොඩයන් පිළිබඳ කතා කරනකොට මේ ජ්‍යොතිෂය සහ මේ සියලු කාරණාවල කෙලින් සත්‍ය කතා කරපු අදටත් එතුමන් නැති අඩුව මේ ශාස්ත්‍රය විතරක් නෙමෙයි අපේ රටටත් තදින්ම දැනෙන අඩුවක් බවට පත් කරලා මීට වසර 3කට කලින් හෙට වගේ දිනයකදී තමයි එතුමන් අපෙන් සමුගන්නේ. ඉතින් හෙට දවසේ තුන්වෙනි ගුණානුස්මරණය දීලා තිනවා. අපි ඒ පිළිබඳව මතක් කරනවා අද වැඩසටහනේ ආරම්භයේදීම ඔබතුමාට අවසර. ඔව් පියා නැති වෙලා දැන්ට වසර 3ක් වෙනවා හෙටට. ඒ නිසා අපි 22 වෙනිදා පින්කම් කිහිපයක් කරනවා ඒ වෙනුවෙන්. ඉතින් අපේ යුතුයකම ඒ ආකාරයට ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙන නිසා තාත්තට ආදරය කරන ගොඩාක් ජනතාව ඉන්නේ. ඒ අයට ඉල්ලා සිටිනවා පුළුවන් විදිහට තමන්ට හිතින් හරි පින් අනුමෝදන් කරන්න කියලා. අනිවාර්යෙන්. එතුමන් ගෙන් බොහෝ අය අපි දන්නවා දැන් ඔබතුමාට කතා කරනවා වගේම එදත් එතුමාට කතා කරලා තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු වලට හරි විසඳුම හොයාගෙන අදටත් අනේ සේන මහත්තයා හිටියානම් අපිට කියලා හිතෙන පිරිස තමයි අපිට හැම තැනම අහන්න දකින්න බහුලවම ඉන්නේ. ඒ නිසා වටිනවා ඒ සේවය ඔබතුමන් ඉදිරියට අරගෙන යනවා. ඒක එතුමාටත් ගෞරවයක් සහ විශේෂයෙන්ම එතුමන්ගෙන් පස්සේ එතුමන්ගේ සේවය බලාපොරොත්තු වෙන හැම දිනකටත් ලොකු වටිනා කාරණයක්. හොඳයි. අද දවසේදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඕනම ස්ථානයක් නිවසක් ඉදි කරන්න හෝ නැත්නම් ඕනම ස්ථානයකදී අපි ප්‍රධාන දේ තමයි මුල්ගල තැබීම. අපි නැකතක් බලලා සුබ මොහොතකට අනුව සිදු කරන මූලිකම දේ තමයි මුල්ගල තබන එක. එතකොට අපි මුල්ගලක් තබලා ඒ ආරම්භ කරන දේ මොකක්ද බලාපොරොත්තුව සහ ඒක නිසියාකාරව කිරීමෙන් අපිට ලැබෙන දේ මොකද සහ එතන යම් කිසි ගැටලුවක් අනු ඒ දේ සිද්ධ වුණොත් එතනින් අපිට ලැබෙන ප්‍රතිවිපාක මේ සියලු දේවල් පිළිබඳව අද දවසේ අපි මෙතුමන්නේ කතා කරලා ඔබව දැනුවත් කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. අතර මේ මුල්ගල තියෙනවා කියන කාරණය පිළිබඳව ගෑන් මහත්මයා මුලින් පැහැදිලි කරනවා.
ඔව් මෙහෙමයි. දැන් නිවසක් අපි පටන් ගන්නකොට ආරම්භ කරනකොට අත්විවරම් කපන්න පෙර අපි මුල්ගල තියන්න ඕන. ඒක නැකතකට අනුව ගෙදර ඉන්න ගෘහමූලිකයාගේ වේවා බිරිඳගේ වේවා එහෙම නැත්නම් දරුවන්ගේ වේවා කාගේද හොඳම නැකත තියෙන ගන්න පුළුවන්. ඒක ගෘහමූලිකයාගේම විය යුතු නෑ. හොඳම කෙනාගේ. ඒ කියන්නේ දැන් ගෘහමූලිකයාගේ රාහු නම් අපි එයාගේ නැකතට එයාට නැකතක් දීලා වැඩක් නෑ. ඒක එතනම ඉවරයි. හරිද? ඒ නිසා හොඳම කෙනා බලලා ඒ හොඳම කෙනාට තමයි සුබ මුහුර්තිය දෙන්නේ. ඒ හොඳම නැකත දුන්නාට පස්සේ ඒ හොඳම නැකත දෙන්නේ අපි දෙනවා මේ මුල්ගල තියන්න. පිළිදන් වස්තු කියලා කියන්නේ ඕක වල්ලා. හැබැයි ඒක සමහරක් වෙලාවට ඒක අපිට ගැටලු සහගතයි. දැන් තියෙන ඉදන් වස්තු වල එතන මේ තියෙන දේවල් හරි දේවල් තියනවාද කියන එක. මම මේ විවේචනය කරනව නෙමෙයි. නමුත් මේ නිදන් වස්තුයි කියනකොට අපිට ඒකට තියෙනවා ගෝරෝචන එතකොට මේ ඇලේ වැලි, දොලේ වැලි, මුහුදේ වැලි, මේ ගඟේ වැලි, එතකොට එතනට ගියාම මැණික් නවරත්න, එතකොට මේ ඔය රන් රිදී දාන්න ඕන. ඊට පස්සේ නෙළුම් මල් පොහොට්ටු, සමන් පිච්ච මල් පොහොට්ටු, හරිද? වී හරි මේ වගේ මේ කොහොඹ අරටු, හරි රුක්කත්තන පොතු, හරි එතකොට මල් වර්ග ඒ කියන්නේ මානෙල් මල්, එතකොට මේ මී ඇට මේ වගේ 20 ගාණක් තියෙනවා දාන්න. ඉතින් මේ ඔක්කොම දාලා තමයි මේක සකස් කරන්නේ. දැන් එතකොට ඔන්න ඔබතුමා ඔය ලයිස්තුව කිව්වට පස්සේ ඇත්තටම සැකයක් තියෙනවා. අද කාලේ ඔය සියලු දේ නිසියාකාරව වෙනවද කියලා. ඒක තමයි මම මේ කියන්නේ. එතකොට දැන් මේ දේවල් හරි ගස්සලා තමයි අපි වලලන්නේ. මේවල තියෙන්නේ එකක් ගුණාත්මක භාවය. එතකොට නිවසේ රෝගී තත්වයට ගොඩක් ඒවා ගන්න දේවල්. ඒ වෙනිවලකට පවා දානවා. හරි වෙනිවලකට පවා දානවා. ඉතින් වෙනිවලකට පවා දානවා. ඉතින් මේ සෞභාග්‍ය සහ නිවසේ ආරක්ෂාව සෞඛ්‍ය සම්පන්න භාවය මේ හැම දෙයකම සමයි මේක අර අපි දානවනේ මැණික් දානවා. ඒ දේවල් දාන්නේ ආර්ථිකයට මේ දේවල් එකට කවලම් කරලා දාන්නේ වෙනව දාන්නේ නැහැ. හොඳයි හරි වටිනවා. දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීම දැන් අපි ඕක සාමාන්‍යයෙන් සිදු කළ යුතු දෙයක් විදිහට සිදු කළාට බොහෝ අය අඩුම ගානේ ඔය තැම්පත් කරන්නේ මොනවද කියන එකවත් දන්නේ නැහැ. මම හිතන්නේ මේ අද මේ මොහොත වෙනකන් හින්දා අපි මේ කාරණා පිළිබඳව තවදුරටත් කතා කරනවා. දුරකථන ඇමතුමට අවස්ථාව දීලා. ආයිබෝන් සුබෝදෑසනක්. ආයිබෝන් සුබෝදෑසනක්. දුරකථනයේ කෙනෙක් රැඳී ඉන්නවා. ඔව් ආයිබෝන් මහත්මයා කියන්න අපිට ඔබතුමාගේ නම කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? ඇඹිලිපිටියෙන් ජයසිරි මහත්මයා. ඔව් මොකක්ද ඔබතුමාට දැනගන්න අවශ්‍ය වෙන්නේ? මම ජයසිරි ඇඹිලිපිටිය. හොඳයි. ඔබතුමාට දැනගන්න අවශ්‍ය කාරණය කියමු. මට මේක ගැන දැනගන්න. හොඳයි. ජයසිරි මහත්මයා ඉන්නවද? හොඳයි. ඔහු නැතු ඔහුගේ ප්‍රතිචාරය. ජයසිරි මහත්මයා ඉන්නව නේද දුරකථනයේ? හරි මම මේ ටික කියන්නම්. මේ ජයසිරි මහත්මයාගේ ඉඩමට පෙර ජයසිරි මහත්මයා ගැන බලා ගන්න තියෙනවා නම් වඩා හොඳයි. මොකද ජයසිරි මහත්මයාට ජයශ්‍රී මහත්මයා ඔබතුමා ගැන බලා ගන්න. මොකද හේතුව මේ නිවසටත් වඩා ප්‍රශ්නයක් ඔබතුමාට තියෙනවා. ඒ නිසා මේ ඒ ප්‍රශ්නෙට අවශ්‍ය කරන දේ මට මෙහෙම කියන්න බෑ. ඒ නිසා හැකි ඉක්මනින් ඒ දේ කරගන්න. හොඳයි. අපි දුරකථන අංක සඳහන් කරනවා. අවස්ථාව තියෙනවා මේ පෞද්ගලිකව ඔබට ගෑන් මහත්මයා මුණ ගැහෙන්න යන්න. එතුමන්ගේ සම්බන්ධිකාරකවරුන් හා සම්බන්ධ වෙන්න 0773 72 60 84 0788 02 14 01 0773 72 60 84 වගේම 02 14 01 WhatsApp ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් 0777 46 47 81 කියන WhatsApp අංකයෙන් පිටකොටුව ප්‍රධාන කාර්යාලයේ අඟහරුවාදා පෙරවරු 11න් පසුවත් කළුතර කාර්යාලයේ බ්‍රහස්පතින්දා දිනේදීත් කුරුණෑගල කාර්යාලයේ
සෙනසුරාදා දිනේදීත් ඉරිදා දිනේ උඩුගම කාර්යාලයේදීත් සිකුරාදා දිනේ බෙලියත්ත කාර්යාලයේදීත් ඔබට මුණ ගැහෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔබට තියෙන ගැටලුව වෙනුවෙන් ඔබට පහසු ස්ථානයකට යන්න අර මම කලින් මතක් කරපු දුරකථන අංක වලට කතා කරලා ඔබටම දිනයක් වෙලාවක් වෙන් කරවාගෙන ඒ අතර මැදිරියට කතා කරන්න පුළුවන් අංකය 070 695 695 695 ඔබට අවස්ථාව තියෙනවා මැදිරිය දුරකථන අංකයටත් කතා කරන්න උදේ 10 වෙනකන්. හොඳයි අද දවසේ අපි පැහැදිලි කරමින් හිටපු කාරණේ ඔබතුමා ඉතා හොඳින් අපි මේ තැන්පත් කරන මුල්ගල යනුවෙන් තැන්පත් කරන නිදන් වස්තු පිළිබඳවයි ඒට අඩංගු විය යුතු දේ තමයි කතා බහ කරමින් හිටියේ. ඉතින් ගොඩක් ජනතාව අපිට ආදරය කරන්නේ අපි පැහැදිලි කරන දේ හරි සරලයි, හරි තර්කානුකූලව පැහැදිලි කරනවා. ගොඩක් දේවල් ගන්න තියෙනවා, අපිට දන්නේ දේවල් කියලා දෙනවා කියන මානසික මට්ටමක් තුල ජනතාව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒක නිවැරදි දේ නිවැරදි විදිහට කියනවා. ඒක තාත්තරක් තිබුණා ඒක. ඒ ආభాෂෙම තමයි එන්නේ. ඉතින් ඒ නිසා මේ අරුණි දැන් ඔන්න ඔය වගේ දේවල් ගැන තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් මම ඒ ගැන විවේචනයක් කරන්න යන්නේ නැහැ. අපිට තියෙන්න පුළුවන්, මම නොතියෙන්න පුළුවන්, මට ඒක කියන්න බෑ. නමුත් මේවා අපි ගන්නවා. ඊළඟට මේක අපි කොහෙද තැම්පත් කරන්නේ? දැන් වාස්තු විද්‍යාවේ කියනවා මේක පෑගෙන්න හොඳ නැහැ. ඇත්ත. මේ මුල්ගල පෑගුණොත් වෙන්නේ අර බ්‍රහ්මපාදයේ පෑගුණා වගේ තමයි. එන්නම ලෙඩ වෙනවා, එන්නම ගෙදර ප්‍රශ්න ඇති වෙනවා, විරසිකීම් ඇති වෙනවා, මේ ගෙවල් එපා වෙලා යන මට්ටමටපත් වෙනවා. හැබැයි එතකොට ඒකට කවුරුවත් මොනවා හරි කරලා නෙමෙයි, නීච කොළ බන්ධන කරලා නෙමෙයි. ඒතර මේ තමන්ගේම මුල්ගල පාගගෙන යෑම තුල ඇතිවුණු ගැටලුවක්. හරිද? ඒ නිසා අපි ගොඩාක් දුරට භාවිතා කරනවා මේ බිත්තියකට මුල්ගල තියන්නේ. එතකොට පෑගෙන්නේ නැහනේ. හරි. එතකොට අපි හුදෙක් හරි දේ කියන්න පොඩ්ඩක් බයයි. මොකද හැම ගේකම බ්‍රහ්මපාදයක් තියෙනවනේ. ඔව්. හැබැයි හැම ගේකම බ්‍රහ්මපාදයේ තියෙන තැන් ඒ අදාළ අය දන්නේ නැහැ. ඒ නිසා මුල්ගල තියලා ඒකත් පාගෙන ප්‍රශ්න ඇති වෙන නිසා තමයි බිත්තියකට තියන්නේ. ඔව්. නමුත් මේ බ්‍රහ්මපාදයේ කියන්නේ ගිනිවසේ වටිනම ස්ථාන. එතකොට මේ වටින දෙයක් අපි තියන්න ඕනේ කොහෙද තැම්පත් කරන්න ඕනේ කොහෙද හරිනා? වටින දේ තැම්පත් කරන්න වටින ස්ථානයකට. නේද? ඒකනේ පෙර රජවරුත් වටින ස්ථානවල වටින දේවල් තැම්පත් කරේ. නේද? නැත්තම් මේ හැමත කපන හැමතැනම ඒවා තියෙන්නේ නැහැ. ඒ වගේ අරුණේ ඉතින් මේ වටින ස්ථානය තමයි බ්‍රහ්මපාදය. බ්‍රහ්මපාදයේ තුල අපි ඒක හරියට වලලලා ඒ බ්‍රහ්මපාදය ආරක්ෂා කරගත යුතුයි. දැන් ඕක ඉන්දියාවේ ගොඩක් දුරට ඉන්නේ හැමතැනම කරනවා. දැන් අපේ ලංකාවේ තමයි ඔය බ්‍රහ්මපාදයේ තියෙන තැන දන්නෙත් නැහැ. බ්‍රහ්මපාදය මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඔහේ කොයි හරි වල්ලන වල්ලපු තැන එතන වලලලා එක්ක වලලන්නේ අපේ টয়ලට් එකට හදපු තැන. මතක තියාගන්න. කෙරෝලේ වල්ලන්නේ. ඔව්. එතන මේ පැත්තෙන් කපලා මැද්දෙන් ගහපනවා ඊට පස්සේ අත්විවරම හරි ගස්සන කොටුවට මේ බොස් රූම් එකට. දැන් පෑගෙන එක හොඳයිනේ. එතනට යනවට වඩා නෑ මම මේ කතා කරන්නේ ඇත්ත. අපි දැනුවත් මේක නිකන් අර දැන් අර නිකන් අර සංකල්පයක් බවට පත් වෙලානේ අරුනේ. මේක අර තියන්න ඕන නිසා තියෙනවා ඕක ඇති වැඩක් නැහැ කියලා. මොකද මේ ජනතාව ඒකේ ඇතුලේ තියෙන මොනවද කියලා දන්නේ නැති නිසා මේ වෙලාව තියෙන්නේ. අන්න ඒ කාරණා තමයි මම කිව්වේ. ඔව්. එතකොට දන්නවනම් ඒක වැරද්ද කරන්නේ නැහැ. එතකොට දැන් බලන්නකෝ අර වගේ අයිනකට දාලා අර වගේ වොස් රූම් එකක් හදලා මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණාට ගෙදර නැති ප්‍රශ්න. ඔව්. හරිද? ඊට පස්සේ නොකරන දේවල් නැහැ. අන්තිමට එන්න පල්ලෙහාට වැටෙනවා. ඒ කියන්නේ හොඳ තැනකට ගිහිල්ලා හරි කෙනෙක් අහුනොත් කියයි මේක තියෙන්නේ මේ ප්‍රශ්නේ කියලා. එහෙම නැතුනොත් එහෙම ගොඩක් වෙලාවට කියන්නේ කවුරු හරි මොනවා හරි කරලා කවුරු හරි කරපු දෙයක් එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක්. අවසානයේ වෙන්නේ මොකද්ද? අරක නිසා ඒක නිසා තියෙන තේසතන නැති වෙනවා. මේ බෞද්ධ ශාස්ත්‍රයන් හරියට ප්‍රගුණ කරන්නේ නැතුව ඔය අතපත ගාලා එහෙම් මෙහෙම් කරන උදවිය ඕක දන්නේ නැහනේ. එතකොට එතනට ගිහිල්ලා අර වැටෙන්නෙත් එතනට. නේ? දැන් අපි ශාස්ත්‍රවරුන් ගැන කියනවනේ කාලේ. නේ? පූර්ණ කශ්‍යප, අජිත කේසකාම්බල, මක්කලි ගෝසාල, නිගණ්ඨනාථ පුත්ත මේ ඉන්නවනේ. මේගොල්ලන්ටත් අනුගාමිකයෝ හිටියනේ. හරි. හැබැයි බුදුරජාණන් වහන්සේට අනුගාමිකයෝ හිටියා. නමුත් ඒ හිටපු අනුගාමිකයෝයි අර අනුගාමිකයෝ අතර වෙනසක් තියෙනවා. මම කියන්නේ ඒකයි. ඒ නිසා හරි දේ හරියට දකින්න පුළුවන්කම තියෙන්න ඕන. එක. ඉතින් මේ දැනුවත් කිරීම කරන්නේත් අපේ රටේ ජනතාවට හරි දේ ඔළුවේ තියාගෙන වැඩ කරනවා නම් කාටවත් අහුවෙන්නේ නැහැ. නේ? ඊළඟ කාරණේ දැන් Taman දන්නවනේ Tamanගේ කොතනද වැළලුවේ කියන එක. හොඳයි. අපි එතනට එමු. දුරකථන මැදිහත් අවස්ථාව දීලා අයබෝවන් සුබ දැසනක්.
සුබුද්දේශන. ඔව් ඔබතුමියගේ නම කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා මොකක්ද දැනගන්න අවශ්‍ය මම කාරණේ කියලා. ශ්‍රියානි මහත්මිය මේ ඉමදුවෙන්. හොඳයි. ශ්‍රේයානි මහත්මිය මොකක්ද දැනගන්න අවශ්‍ය වෙන කාරණාව? මට නිවස ගැන දැනගන්න ඕන. හොඳයි. දුරකථනය රැඳිලා ඉන්න. හොඳයි. නිවස ගැනම. හොඳයි ශ්‍රේයානි මහත්මිය අපි බලමු කොහොමද නිවස පිළිබඳ දකින්න ලැබෙන්නේ කියලා ගෑන් මහත්මයාට. මේ ශ්‍රියානි මහත්මිය ඔව්. ඔබතුමී දැන් ගෙට ඇතුල් වෙනවනේ ප්‍රධාන දොරටුවේ. ඔව්. ඒ ඇතුල් වෙනකොට වම් අත පැත්තේ. ඔව්. වම් අත පැත්තේ සාමාන්‍ය මායිම කියන්නේ අපේ ගේ තියෙනවනේ මුල්ල. ඔව්. ඒ මුල්ලින්ද අඩි 4ක් 5ක් විතර එහාට යනකොට ඔව්. මේ පුදුම විදිහට අඳුරු ගතියක් තියෙනවා. ඔව්. ඉතින් ඒක තියෙන්නේ මේ අපේ මාළනී කවුද නම මාළනී නේද? ශ්‍රියානි මහත්මිය ඒ තියෙන්නේ වාස්තු දෝෂයක් නිසා නෙමෙයි. ඔව්. ඉතින් එතන ඒ ප්‍රශ්නය විසඳගත යුතුයි. ඉතින් ඒක මෙහෙම කියන්න බෑ. ඉතින් ඒක ප්‍රශ්නේ විසඳගත්තාම මේ අඳුරු ගතියක් ගිහිල්ලා ඔබතුමියලට නිවසේ ඔය තියෙන පීඩනකාරී තත්ත්වය සහ මූල්මය ගැටලුව විසඳෙනවා. එහෙම. හරි. හොඳයි. තවදුරටත් කරුණු කාරණා පැහැදිලි කරගන්න, නිරෝල් කරගන්න අවශ්‍ය නම් ඔබට කරන්න තියෙන කතා කරන්න විමසන්න මේ අංක වලින් 0773යි 72යි 60යි 84 0788යි 02යි 14යි 01. ඒ වගේම WhatsApp ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් 0777යි 46 47 81 කියන WhatsApp අංකයෙන් ඔබට පුළුවන් ඔබ ඉන්න ප්‍රදේශයට ළඟම පිහිටි කාර්යාලයට යන්න. ඔබ කොළඹ අවට කෙනෙක් නම් පිටකොටුව ප්‍රධාන කාර්යාලය අඟහරුවාදා දිනවල පෙරවරු 11න් පසුව ඔබට පුළුවන් දිනයක් වෙලාවක් යොදා ගන්න. ඒ වගේම බ්‍රහස්පතින්දා දිනේ කළුතර කාර්යාලයත්, සෙන්සුරාදා දිනේ කුරුණෑගල කාර්යාලයත්, ඉරිදා දිනේ උඩුගම කාර්යාලයත්, සිකුරාදා දිනේ බෙලියත්ත කාර්යාලයත් දින වශයෙන් වෙන් කරලා තියෙන ඔබ වෙනුවෙන්. ඉතින් ඔබට පහසු ස්ථානයකට යන්න දුරකථන ඇමතුම් වලට දුරකථන අංක වලට කතා කරලා ඔබට පුළුවන් දිනයක් වෙලාවක් වෙන් කරවා ගන්න. අපිට සජීවීව මේ වෙලාවේ තවත් දුරකථන ඇමතුමක් ලැබිලා තිනවා මැදිරියට. අපි ඔබටත් අවස්ථාව දෙන්න සූදානම්. සුබෝදෑසනක්. සුබෝදෑසනක්. මට බලා ගන්න මේ කතා කරන්නේ බණ්ඩාරගෙනේ නන්දා. ඔව් නන්දා. මට මේ ගේ ගැන බලා ගන්නත් ඕනේ. මට ගේ විකුණ ගන්න ඕන. තාම බැරුණා මට ඒ දෙක බලා ගන්නයි ඕනේ. හොඳයි. පිබා. නන්ද නෝනේ. ඔව්. බේගේ ඔයාගේ විකුණ ගන්න කියන්නේ මේ නිවසට කට්ටිය කී දෙනෙක් ආවත් කීප දෙනෙක් ආවත් ගන්නවා හෙට අපි අනිවාර්යයෙන්ම උත්තරයක් දෙනකොට උත්තරයක් දෙන්නේ නැහැ ආයි කල්පයකටවත්. ඔව්. ඒක තමයි. එහෙම වෙන්න හේතුව මේ ඉඩම මේ අද එන්නේ ගොඩක් ඒවමයි. නමුත් මේ ඉඩම තුල මේ වාස්තු දෝෂයක් නෙමෙයි තියෙන්නේ, වෙනම වූ දෝෂයක්. ඕක මේ මම තියෙන තැන දැන් කියන්න බෑ. මේ හරි නැති හින්දා ඒ නිසා මේ ඒ අදෘශ්‍යමාන දේ අර එන අයට එපා කරන. ඒ කියන්නේ ඒක දැක්කට ඒ බලන් එන හිතේ තියෙන එක නෙමෙයි ආවට පස්සේ පේන්නේ. ඒතකොට හිතනවා මේක හරි නෑ කියලා යන්නේ ආයෙ එන්නේ නෑ. ඒ දේ අයින් කර නොගෙන කවදාවත් මේක විකුණ ගන්න හම්බෙන්නේ නැහැ. විකුණ ගන්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි ලක්ෂ 10ට විකුණන තියෙන එක 50000ට විතර දෙනවනම් ඕන කෙනෙක් ගනි. එහෙම නැතුව අර හරි ගානකට විකුණ ගන්න මේ ගැටලුව තියෙනවා. ඉතින් ඒක අයින් කරගන්න. එතකොට ඔබතුමීට අවශ්‍ය විදියට අවශ්‍ය කාල සීමාවෙදී ඒක කරගෙන මේ හැකියාව තියෙනවා. ආයෙ බොහොම ස්තුතියි. හොඳයි. දුරකථන අංක නැවතත් මතක් කරලා මේ යන්නම් 0773 72 60 84 0214 මේ වගේම WhatsApp අංකය 0777යි 46 47යි 81. නිවසේ මුල්ගල සම්බන්ධයෙන් තමයි අද දවසේ අපි ගෑන් මහත්මිය තමගින් සාකච්ඡා කරමින් ඉන්නේ. අද මම හිතන්නේ ඉතාමත් හොඳයි ආරම්භයේදී තුමන් විශේෂයෙන්ම මේ මුල්ගලේ මේ අඩංගු වෙන නිදන් වස්තු විදිහට මොනවාද මේ අඩංගු වෙනස එකෙන් බලාපොරොත්තු වෙන කාරණේ. මේක මේ කවුරුත් කරාට සහ අතීතයේ පැවතගෙන එන නිසා මේක මේ පුරුද්දට කරන දෙයක් නෙමෙයි. මේකේ අර්ථයක් තියෙනවා, මේකේ වටිනාකමක් තියෙනවා. ඒක හරියට දැනගන්න නැතුව මේ දේවල් කරලා නිකන් ප්‍රශ්න ඇති වෙන අවස්ථා වැඩි. ඒකයි අපි කියන්නේ එහෙම කරන්න එපා කියන කාරණේ. හොඳයි. දෙවනි කාරණේට අපි යන් කොතනද මේක තියෙන්නේ කියලා දන්නෙත් නැහැ නේ ඇත්තටම. ඔව්. ඉතින් දැන් මේක මේ බ්‍රහ්මපාදයේ තමයි අපි මේක හරියට තියන්න ඕන. මොකද බ්‍රහ්මපාදයේ තියන්නේ නැත්තේ ගොඩක් කට්ටිය කියන්නේ
වාස්තුවේදීන් අර පිටියකට තියන්න කියලා පෑගෙන්නේ නැති හින්දා ලේසිම තැන. නමුත් බ්‍රහ්මපාදයේ තියෙන තැනට හරියට තියලා ඒකට හරියට කටයුතු කරනවා නම් පා ගන්න නැතුව බ්‍රහ්මපාදෙත් පෑගෙන්නේ නැහැ මෙතනත් පෑගෙන්නේ නැහැ කියලා. දැන් ඉන්දියාවේ කරන්නේ ඔය බ්‍රහ්මපාදයේ තියෙන තැන තමයි මුල්ගල තියන්නේ. ඒක තියලා ඒකට බ්‍රහ්මපාදයේ තුල ඒගොල්ලෝ දේව රූපේ තියලා ඒකට වැඳුම් බිඳුම් කරන්නේ. දැන් මේ එහෙම තත්ත්වයක් තියෙනවා. හරි. නමුත් දැන් අපිට ඕකේ නෑ. එතකොට අපි ඕක පෑගෙන්නත් ගැටලු. එතකොට අපි තියෙන තැන අනුවත් ඕක ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අපි තියෙනවා වොෂ්රූම් එක මේ පැත්තේ. ඒ තියෙන තැන පොඩ්ඩක් ඒ අයිනෙම කපනවා වල මොකද්ද? වැසිකිලි වල. මේවා මේ දන්නේ නැතුව අපි එච්චර හිතන්නේ නෑනේ. ඉඩ තියෙන තැනින්නේ කපන්නේ. හරි. ඉතින් ඒ දිශාව බලන්නෙත් නෑ සමහරක් ඇත්තෝ. හරි. දැන් මේ වගේ ප්‍රශ්න තියෙනකොට අර මේ මුල්ගල සම්බන්ධ වෙයින් ඉතින් මේ මුල්ගලෙන් ඇති වෙන්නා වූ අපිට හොඳ දේවල් එකක්වත් ලැබෙන්නේ නැහැ. අපිට එන්නෙම පීඩන. ඉතින් ඒ පීඩන එනකොට ඊට පස්සේ දැන් එක තැනක ප්‍රස්තුවාලයක් දැම්මට පස්සේ ඕක එක තැන තියෙන්නේ නැහනේ. උඩු දුවනවා. මුළු ශරීරෙම විනාශ කරලා තමයි පස්ස බලන්නේ. ඒ වගේ තමයි මේකත් මුළු ගෙදරම විනාශ වෙලා ගෙදර ඉන්න ඇත්තොත් විනාශ කරලා තමයි පස්ස බලන්නේ. ජීවිතේම විනාශයි. විනාශයි. ඉතින් මේක තේරුම් ගන්න මේක තමයි ඇත්ත කතාව. හරි. ඊළඟට දැන් ඔතනින් එහාට ඕක විනාශ කරන මේ ඇවිත් දැන් අපි ඉස්සෙල්ලා කතා කරා නන්දා මහත්මියගේ ගැටලුව. හරි. එතකොට ඇයි මේ හිඩ විකුණන්නේ දෙන්නේ නැත්තේ? ඔව්. දැන් අපි කියනවනේ අරුණි මේ ඉඩම දැන් කවදා හරි ඊට ඉස්සෙල්ලා කාට දෙන්නේ නැහැ. මේවා විකුණන්න එපා බලව මේවා අපි බොහොම අමාරුයි මේවා රැකගෙන ආවේ. ඒ නිසා මේවා පරම්පරාවට යා යුතු දේවල් කියලා හිතලා මැරෙන මිනිස්සු කට්ටිය. ඔව්. ඒගොල්ලෝ කවදාත් මේවට අවස්ථාව දෙන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම හරි වලක් වෙනවා. අපි කියනවනේ බයිරෝයි කියලා. එක පැත්තකට මේගොල්ලෝ කියනවනේ මැරුණත් දෙන්නේ නැහැ කියලා. මෑරුණත් මේ ගේ නම් ඔකට දෙන්නේ නැහැ. හරි. අනේ අම්මේ ඉතින් ඒ දරුවා ගිල පදිංචි වුණාට පස්සේ අරක ඉන්නවා. ඒ ඉඩම ඉන්නවා. දෙන්නේ නැහැ තමයි. ඉන්න දෙන්නෙත් නැහැ මොකක්වත් නැහැ. ඔව්. ඉතින් මේවා ලේසි නැහැ. අපි මේ වාක්‍යයෙන් කියන දේවල් මානසිකව මේ චේතනාව බික්කේ කම්මං වදා බුදුහාමුදුරු කියන චේතනාව මුල් වෙන්නේ කර්ණයට වෙනම කෙහෙල් මලක් නෙමෙයි. දැන් පවත් සිද්ධ වෙන කරුණු දැන් කියමු මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියාමි කියලා අරුනේ. ඕක පවත් සිද්ධ කරුණු පහක් අඩංගු වෙනවා. මොනවද? පණති සතෙක් වෙනවා පණති බව දැනගන්න ඕන. චේතනාවක් ඇති වෙන්න ඕන. පැහැදිලිද? උපායක් දෙන උපාය සාර්ථක වෙන්න ඕන. මේක තමයි කතාව. හරි. හැබැයි අපි සිල්පද වලින් ඇවිල්ලා එන සුරාමේරයට. දැන් සුරාමේරේ බෙදෙනවද? නැද්ද? ගැටලුව. සුරාමේරේ කොටස් දෙකකට බෙදෙනවා. සුරා පහයි මේරේ පහයි. සුරා පහ පුට්ට සුරා, පූව සුරා, ඕදන සුරා, මජ්ක්‍ධිම සුරා කින්න පක්කින සුරා. මේරේ පුප්පාස, ගුලාස, මද්දාස, සම්බාර සුදාස කියන පහකට බෙදෙනවා. හරිද? එතකොට මේ කොටස් 10ට බෙදිලා මේ කොටස් 10ක් වෙනම බෙදෙනවා. ඔව්. මතක තියාගන්න. මේ අපි මේ හිතනවා මේ නෑ ඒක බෙදින්නේ නෑ ඒක අපි දන්නෙත් නෑනේ. මේ දන්නේ නැති හින්දා මේ කියලා දෙන්නේ. මේ දන්නේ නැති හින්දා කියලා දෙන්නේ. අපි ඒව දැනගන්න ඕන. මේව ධර්මාචාර්ය විෂය කරපු ඇත්තෝ මේක දන්නවා. උසස් පෙළට බුද්ධ ධර්මයේ විෂය කරපු ඇත්තෝ මේක ගැන දන්නවා. එහෙම නැතුව ලේසි නෑ අපේ හාමුදුරුවෝ දන්න. ඉතින් බබ්බේ කියන්නේ අපේ ධර්මය ගැන මේ අපි ගිහියෝ වශයෙන් මේවා දැනගෙන නැහැනේ. බොහොම පොඩ්ඩක් එක සිල්පදයක් දන්නෝ එච්චර තමයි. අනිත් ඒවා ගැන අපිට අදාළ නැහැ. ඔන්න ඔය වගේ තමයි අරුණි අපේ නිවසේ තියෙන කාරණා ගැන. දැන් මම කිව්ව සුරාමේර ගැන දන්නේ නැහැ කියලා. ඒ වගේ මේකේ තියෙන මේකෙන් වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඔහේ තියෙනවා. තියන්න ඕන නිසා තියෙනවා. ඔව්. ඔය දෙකේ තියෙන සම්බන්ධය එකයි. මම ඒකයි කරා. එහෙම සිරිතක් තියෙනවනේ. සිරිතට වැඩේ කරා. සිරිතට වැඩේ කරනවා එච්චරයි. ඔව්. හරිද? මේක තමයි කතාව. දැන් අපි පොල් ගෙඩිය ගන්නවා ඇස්වා දෝෂ දුරු කරන්න පොල් ගෙඩිය ගන්නවා. ඔව්. කොයි අවස්ථාවටද? කොයි අවස්ථාවටද ගන්න? පෝරුවෙන් බහිනවනේ. පැහැදිලි? එතන මොකද කරන්නේ? කැත්තේ. පොල් ගෙඩියට ගහලා පොල් ගෙඩිය බිඳිනවා. ඔව්. මේ අවස්ථාවේ තමයි ඇස්වා කටවහ තියෙන දෝෂ තියෙනවනම් මොනවා හරි ඒවා. මොකද එදාට තමයි ලස්සනට මේ මනමාලේ යමන මලි ලස්සනට ඉන්නේ. කී දෙනෙක් ඔක ඔය දිහා බලන් ඉන්නවද? කී දෙනෙක් අනේ මට මෙහෙම වෙන්න බැරි වුණා කියලා හිතනවද? මේ හැමදේම යන්න තමයි අර කරන්නේ. හරි.
එතකොට ඔය පොල් ගෙඩිය මොනම හේතුව නිසාවත් අනේ මේ අපේ පවුල එකතු වෙන්න පවුලේ සාමය රැඳෙන්න කියලා ගහුවමකොයි. පොල් ගෙඩි ශාස්ත්‍රයේ තියෙනවා. ඒක තියෙන්නේ අවලාද කිරීම සඳහා පමණයි. කාට හරි අවලාදයක් කරනවා පොල් ගෙඩිය දිහා බලලා අපිට කියන්න පුළුවන්. හරි. පොල් ගෙඩිය විදලා තියෙන විදිය මෙයා නැති වෙනවා. මෙන්න මේ කාල සීමාවේ නැති වෙන්නේ මෙන්න මේ විදියට මෙන්න මේ ආකාරයට ප්‍රශ්නයක් වෙලා. මේ ඇත්ත. හැබැයි ඒක හොඳට ගහන්න බෑ. හැබැයි අපි ගිහිල්ලාම ගහන්නේ අනේ අපේ පවුල එක්කව කරන්න කියලා පොල් ගෙඩියක් ගන්නවා. කෑලි කෑලි යනවා. පොල් ගෙඩියක් කෑලි කෑලි යනවා. වස් අපිම ගිහිල්ලා වස් කරගන්නවා. මේවා කියලා දෙන කෙනෙක් නැති හින්දා තමයි මේ කියලා දෙන්නේ. හොඳයි දුරකථන නම්තුමක් තියෙනවා. සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක්. හෙලෝ. ඔව් සුබ උදෑසනක්. හෙලෝ. අපිට ඔබතුමිය වැහෙනවා. අපිට කියන්න ඔබතුමියගේ නම. පැහැදිලි වදිවිස් මම රඹුක්තලින් තලතා. තලත මහත්මිය මොකක්ද දැනගන්න අවශ්‍ය වෙන්නේ? මට ගෙදර ගැන වෙනස්. හොඳයි බලමු. ගෙදර ගැන හොඳයි. තලතන ඕනේ. ඔව් මහත්තයා. ඔය ගෙදර ඉන්න හිතනවද කියන්නකෝ ඉස්සෙල්ලා. හිතනවන ඈ හිතනවන්න නෑ ඒක තමයි. ඔව්. අපි ඔය ගෙදර ඉස්සෙල්ලා බලන්න ඔබතුමීට කාරණා දෙකක් තියෙනවා. ඔව් එකක් ඔබතුමීගේ කේන්දරය බලා ගන්න. ගැටලු සහගතයි. ඔබතුමියට ප්‍රශ්නයක් තියෙනවා. අසනීප තත්වයන් දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා යම් තාක් දුරට සහ මේ නිවසේ මේ තියෙන ගැටලුකාරී තත්වය කියන්නේ මේ නිවස බොහොම අමාරුයි. ඒ කියන්නේ අපිට අර දවල් කාලේ සමහර වෙලාවට ඇතුළේ ඉන්න බෑනේ. පැහැදිලිද? තලත මහත්මිය ඉන්නවද දුරකථනේ? ඉන්නවා මිස්. ඕ මේ දවල්ට රස්නේ වැඩිනේ. ඔව් වැඩි. ඕ ඉතින් ඒ ගැටලුව තියෙන්නේ වාස්තු දෝෂයක්. ඒක මේ වර්ගඵලයත් එක්ක තියෙන ගැටලුවක්. ඉතින් තව ගොඩාක් තියෙනවා මේ නිවසේ කියන්නේ. ඉතින් එහෙම කියන්න ගියොත් එහෙම ඔබතුමිය ওই ගැනම හිත ඉඳී. ඒ නිසා කරුණා කරලා ඉස්සෙල්ලා ඔබතුමියගේ හඳහන බලා ගන්න ඊළඟට ඊතුරු පියවර කරගන්න. මොකද අපි ජීවත් වෙලා ඉන්න ඕනේ නේද? ඔව් ඔව්. හොඳයි අපි වැඩසටහන අවසන් වෙනකොට ඔබට දුරකථන අංකත් නැවත මතක් කරනවා. එතනදී ඔබට තලත මහත්මියටත් පුළුවන් දුරකථන ඇමතුමක් ලබා දීලා මේ පිළිබඳව ටිකක් විස්තරාත්මකව පරීක්ෂාවකට යමු වෙන. දැන් අපිට පොඩි කාරණාවයිනේ සජීව කියන්න වෙන්නේ නේද? වැඩසටහනේ අවසානටත් ඇවිල්ලා තියෙන අපි කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් මම කැමතියි ඔබතුමාගෙන් අවසානයක් ලබා ගන්න දවසේ කතා බහට. අරුණි දැන් අපි දැන් මේ ඔය මුල්ගල තැබීම පිළිබඳව ආවේ. ඒතර අපි ඕක නැකතකට තියන්න ඕන. නැකතත් අපි හරි විදිහට තෝරගන්න ඕන. හරිද? එතකොට තමයි ගේ ඉක්මනට හැදෙන්නේ. ඒවල් තියෙනවා තාම හදාගන්න බෑ. ඔව්. මුල්ගල විතරයි. මුල්ගල විතරයි. හරි. නමුත් එතනට ඒ වගේ තැන් වලට මුල්ගල විතරක්ම නෙවෙයි පාදක වෙන්නේ. ඒ දෝෂය විතරක් නෙමෙයි. ඒ දෝෂය විතරක් නෙමෙයි. තවත් දෝෂ. ඒ අර්මනම කිව්වේ ගෙවල් විකුණන්න දෙන්නෙත් නැහැ කියලා. ඒ වගේ එකක් ගත්තොත් එහෙම ඒවා අයින් කරන්න ඕන ඔක්කොම ඉස්සෙල්ලා. ඒ දැන් ඒකනේ කියන්නේ දැන් අපි මම මේ ළඟදී ගියාගේ ඉඩම බලන්න. ඒ අය ඉඩම බලන්න ඉඩම ගන්න ඉස්සෙල්ලා මාව එක්කන් ගියා. එන්න කියලා. මම ගියාට පස්සේ ගිහිල්ලා අඩිය තියෙනකොට මම කිව්වා මේ ඉඩම ඔයාලා හිතුවටත් වඩා බොහොම සාධාරණ මුදලකට අඩුවට කියන්න බැරි හින්දා කිව්වා සාධාරණ මුදලකට මේගොල්ලෝ ලැබුණ කියලා. ඔව් මහත්තයෝ. මම කො මෙතන ගැටලුවක් තියෙනවා. මෙතන ගියක් හදන්න ගත්තොත් හදන්න වෙන්නේ නැහැ ලොකු ප්‍රශ්නයක්. ඕගොල්ලන්ට මේ තියෙන දේත් නැති වෙනවා. ඉස්සෙල්ලා මේ දේවල් ඉවර කරගන්න. හරි. එහෙම කියලා වාස්තු දෝෂිකුත් තියෙනවා. ඒකත් හරි ගස්ස ගන්න නැත්තම් බෑ කියලා ඒ විස්තර ඔක්කොම කිව්වට පස්සේ ඒ ඇත්ත මට දිනයක් දීලා මගෙන් ඒ වැඩ ටික කරගත්තා. හැබැයි අන්න දැන් ගියේ හදාගෙන යනවා. එහෙම නොවුණා නම් සදාකල් එක තැන ඒකට මේ වාස්තු දෝෂ විතරක් හෝ මේ මුල්ගල තියෙන එක විතරක් ඕන එකක් විතර නෙමෙයි. ආමනුෂ්‍ය දෝෂක් බලපාන.
හොඳයි. අපි ඉදිරියේදී තේ සියලු දේවල් පිළිබඳව එකින් එක සවිස්තරාත්මකව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතුමත් එක්ක අපි දුරකථන අංක මතක් කරනවා 0773යි 72 60යි 84 0788යි 02යි 14යි 01. ඒ වගේම WhatsApp ඔස්සේ නම් ඔබ සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න 0777යි 46යි 47යි 81 කියන WhatsApp අංකයත් ඔබට පුළුවන් යොමු වෙන්න. ඒ වගේම අපි මතක් කරනවා මුණ ගැහෙන්න පුළුවන් මේ පහළ දක්වන කාර්යාලවලදී කොළඹ කාර්යාලය, පිටකොටුව ප්‍රධාන කාර්යාලය, අඟහරුවාදා පෙරවරු 11න් පසුවත්, කළුතර කාර්යාලයේ බ්‍රහස්පතින්දා දිනයත්, කුරුණෑගල කාර්යාලයේ සෙනසුරාදා දිනයත්, ඉරිදා දිනයේදී උඩුගම කාර්යාලයේ සහ සිකුරාදා බිලියත්ත කාර්යාලයේදී. ඉතින් ඔබට ළඟම කාර්යාලයකට ඔබට පුළුවන් මතක් කරපු දුරකථන අංක වලට කතා කරලා දිනයක් වෙලාවක් ඔබටම වෙන් කරවාගෙන ගිහිල්ලා ඔබේ ගැටලුව වෙනුවෙන් මොකක්ද කරන්න අවශ්‍ය වෙන ඉදිරි පියවර පිළිබඳව දැනුවත් වෙන්න. අපි එහෙමනම් ලබන සතියේ පුරුදු විදිහට මිසවරිස විශේෂාංගයෙන් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි අද දවසේ සහභාගීත්වයට. ආයුබෝවන්. හොඳයි, එකට විරාමයක් ලබාගෙන ඔබේ නිරෝගීකම වෙනුවෙන් කතා බහ කරන්න සූදානමින් අපි ඔබ මුණ ගැහෙනවා අවසන් විශේෂාංගයෙන්. ඉක්මනින් රැඳිලා ඉන්න අපිත් එක්ක.